ආකාර ගණනාවකින් අපේ මාතෘ භූමිය තරජනයකට මුහුණ දී තිබෙනවා. එක පසකින් අපේ රාජ්‍ය යාන්ත්‍රණය අබල දුබල වී බිඳ වැටීමෙන් ලක් වෙමින් තිබුණු යුගයක් තිබුණා. අපේ ආර්ථිකය විශාල ලෙස අභියෝගයට ලක් වුණු කඩා වැටෙමින් තිබුණු යුගයක් තිබුණා. අපේ සමාජයේ යහපැවැත්ම මුළුමනින්ම බිඳ වැටෙමින් තිබුණු යුගයක් තිබුණා. මිනිස් සබඳතාවයන් වටිනාකමක් නොවන සබඳතාවයන් බවට පත් වෙමින් තිබුණා. දෙමව්පියන් සහ දරුවන් අතර සබඳතාවය බිඳ වැටෙන්න පටන් ගත්තා. ගුරුවරුන් සහ දරුවන් අතර සබඳතාවයන් බිඳ වැටෙන්න පටන් ගත්තා. ආගමික සංස්ථාවන් සහ දායක සභාවන් අතර සබඳතාවයන් බිඳ වැටෙන්න පටන් ගත්තා. අපේ රටේ කතකින් සියලු සබඳතාවයන් බිඳ වැටුණු රාජ්‍යයක් බවට පත් වෙන යුගයක් ඇතිවෙමින් තිබුණා. දැන් අප මත පැවරී තිබෙන්නේ කුමක්ද? අපේ රටට අතීතයේ හිමිකම් තිබෙන මා දැක්කා ගන්නෝරුව සටන නියෝජනය කරන ගන්නෝරුවේ කණ්ඩායම, විජිතපුර සටන නියෝජනය කරන විජිතපුර කණ්ඩායම, රන්දෙනිවල සටන නියෝජනය කරන රන්දෙනිවල කණ්ඩායම, මේ ආදී ඓතිහාසික උරුමයක් සහ ඓතිහාසික ජයග්‍රහණයක් හිමි රාජ්‍යයක් මාතෘ භූමියක් අපි. එහෙත් අපේ මාතෘ භූමියේ සියලු ආකාරයේ බිඳ වැටීම් වලට භාජන වී තිබුණා. දැන් අප මත පැවරී තිබෙන වගකීම තමයි මේ මාතෘ භූමිය ලෝකයේ උසස්තම වටිනාකම් සහ ඇගීමකට ලක්වන රාජ්‍ය බවට අප පරිවර්තනය කළ යුතුයි. එවෙනුවෙන් අපි එකිනෙකාට පැවරී තිබෙන වගකීම් තිබෙනවා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලෙස අපට පැවරී තිබෙන වගකීමක් තිබෙනවා. ආර්ථිකයේ ගොඩනැගීම, ඒ අවශ්‍ය වන යාන්ත්‍රණ ශක්තිමත් කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම, දේශපාලනය හුදු මහජනයාගේ ධනය එක්රැස් කරගන්නක වෘත්තියක සිට මහජනයා සමග සමීපව කටයුතු කරන දේශපාලන සංස්කෘතිය බවට පරිවර්තනය කිරීම, දේශපාලනය මහජනයාගේ ධන එක්රැස් කරන වෘත්තියක් නොවේ, මහජනයාට සේවයක් බවට පත් කරන වෘත්තියක් බවට පත් කිරීම ආදී ශේෂ්ත්‍ර අපිට පැවරී තිබෙනවා. ඔබටත් එහා සමාන වගකීම් පැවරී තිබෙනවා. මෙතන එක්රැස් සිටින ඔබගේ දෙමව්පියන්ට අපේ රට පිළිබඳ, අපේ මාතෘ භූමිය පිළිබඳ වගකීම් පැවරී තිබෙනවා. අපේ ආගමික සංස්ථාවන්ට වගකීම් පැවරී තිබෙනවා. මේ රට ඉදිරියට යා හැකි කෙසේද? අපි එකිනෙකාට එරෙහිව කටයුතු කිරීමෙන්ද? එකිනෙකා කෙරෙහි සැකෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන්ද? නැහැ. අපිට එකට ඉදිරියට යා හැකි වන්නේ අපි හැමදෙනාම අපට පැවරී තිබෙන වගකීම නිසි පරිදි ඉටු කරනවා. ඒකෙන් තිර අධිෂ්ඨානකින් විතරයි. මම ඔබට සපත කරනවා රාජ්‍යයක් හැටියට අපිට අප පැවරී තිබෙන වගකීම නිසි පරිදි මේ රාජ්‍ය ගොඩනැගීමෙන් අපි උපයෝග කරගන්නවා. මම ඔබට ආරාධනා කරනවා ඔබට පැවරී තිබෙන කාර්ය වගකීම නිසි පරිදි ඉටු කරන්න. මේ රටේ පොදු ජනතාවට ආරාධනා කරනවා ඔබට සියලු දෙනාට පැවරී තිබෙන වගකීම් නිසි පරිදි ඉටු කරමු. අපි හැමදෙනාම එක අරමුණකින් අකණ්ඩව කිසිදු අභියෝගයකට නොසැලී අභියෝගයන් හැම බිඳ නොවැටි අපිට එක්ව වැඩ කරන්න පුළුවන් නම් ඉතා ඉක්මනින් අපිට අපේ ඉතිහාසයේ අභිමානය සහ ගෞරවය උරුමය සහිත මාතෘ භූමියක් අපිට නිර්මාණය කරගත හැකි වේවි.